අහසින් වැටෙන පිනිමල් එහි තියලා සවනම් සදසාවිය මතුවෙති මාගේ ඇති මකුළු දැල් තුලින් හිතැති ඔබ ගැනමාරන් ඉදිවිකෝ අපි සතුටි අපි දෙන්නමයි එනේ සවදාලාවි අපි දෙන්නමයි වෙනයනේ අපි දෙන්නමයි අපි පුංචි හෝටලේ ආනේ අතමයි අපි දෙන්නමයි එනේ සතුටි අපි දෙන්නේ දාමේ කාලය ගත නොහරි වේගෙන් ඒක තමයි දුකකට තියන්නේ අපි දෙන්නමයි එන්නේ සමගලංගු අපි දෙන්නමයි අපි තුන්දෙනයි ඉන්නේ සමගලංගි අපි තුන්දෙනයි වෙන අය නෑ අපි තුන්දෙනයි අපේ පුංචි හෝටලේ අපි තුන්දෙනයි ඉන්නේ සතුටින් අපි තුන්දෙනා ඉන්නේ සමදාලන් වී අපි තුන්දෙනයි වෙන අය නම් නෑ මේ තමයි ඔයාලගේ ප්‍රියතම හෝටලේ 125 වෙනි සංවත්සරය නියමයි ස්තුතියි ජොනි ඔයා දුන්නේ නියම සර්ප්‍රයිස් එකක් තමයි එහෙනම් දැන් අපිට වෙලාව ඇවිල්ලා තියෙන්නේ මේ පාටියේ හොඳම කොටස පටන් ගන්න. අපි මේක පටන් ගත්ත විතරයි ඩ්‍රැග්. ඔයා මෙතන ලාස්සනට වාඩි වෙලා මේක ලාස්සනට සමරන්න ඕනේ. ඔයා ටිකක් සංසුන් වෙන්න තාත්තේ. ජොනි මේ පාටි එක ලෑස්ති කරන්න ගොඩක් මහන්සි වුණා. ඔයා බය වෙන්න එපා. එයා මේ හැමදේම බලාගන්න. ඔන්න ජොනි බෝයි ඇනිවර්සරිය සමරන්න ආවා. යේ! ඔය බල්ලා නෙවන්න. බල්ලව හෝටලේට සුබ සංවත්සරයක් වේවා ජක්සියේ. මගේ හොඳ කොල්ලෝ. වැඩ පෙන්නමු වෙන කඳයා. මේක නම් නියමයි. ජොනි මට හොඳට ඉගැන්නුවා. රියසල් කරන වෙලාවේ දෙපාරක්වත් මාරු කරා. ඔයින් ගියා මට. අයිස් පිලිමේ ගේමු. ගිනිකෙලි සංදර්ශනය. යේ! ඕයි යේ! Very fine is ඉන්නද? මේ වෙන්නේ නම් ඉතන හොඳ දෙයක් නෙවෙයි. හරි එහෙනම් දැන් හොඳටම ඇති. තාත්තේ හරි වැම්පයර්ලා ගල් කරන්න බෑනේ. ඉතින් මගේ මිනිස් පැටියෝ අපිට දැන් කරන්න තියෙන්නේ පොඩි වෙනස්කම් ටිකක් විතරයි. තාත්තේ ජොනි මේ හැම දෙයක්ම කළේ ඔයා වෙනුවෙන්. එයාට ඕනේ උනේ අද විශේෂ දවසක් කරන්න. ඇත්තද? ඔයා මේ කියන්නේ මම ලස්සනට ප්ලෑන් කරපු පාටේ විනාශ කරපු ගැනද? ජොනිට ස්තුති කරන්නම තමයි වටින්නේ. මොකද්ද ඔයා කිව්වේ? නෑ මම මොකුත් කිව්වේ නෑ පැටියෝ. තාත්තේ මන් දන්නවා ඔයයි ජොනි හරියට අහසයි පොළවයි වගේ. ඒත් මං එයාට කැමතියි. මට ඕනේ නෑ එයාව වෙනස් කරන්න. ඇත්තමද? අටුම තරම එයාට ඕනේ නැද්ද එයාගේ විකාර පෙනුමවත් වෙනස් කරන්න? හොඳයිද? නෑ. එයාගේ ලස්සන තියෙන්නේ මෙන්න මේ විදිහට. හොඳයි. ඔයා කියනවා නම් ඉතින් ඒක එහෙම තමයි පැටියෝ. දැන් අපි මේ විශේෂ දවස දිගටම කරගෙන යමුකෝ.